ආයුබෝවන්. දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය සමගින් ඔබ අදත් එක්වන්නේ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ධර්ම විජය පදනමේ මූලිකත්වයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා දමිළ භාෂාව අධ්‍යයනයට පාඨමාලාවක්. ධර්ම විජය පදනමේ මූලිකත්වයෙන් ශික්ෂ භික්ෂුන් වහන්සේලා සඳහා වූ දෙමළ භාෂාව අධ්‍යයනය සඳහා පාඨමාලාවක් මේ වන විට ක්‍රියාත්මක කරනවා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වෙන මෙම දෙමළ භාෂාව අධ්‍යයනය සඳහා වූ පාඨමාලාවේ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්මරක්ෂිත පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත ධර්ම විජය පදනමයි මෙම දමිළ භාෂාව අධ්‍යයනය සඳහා වූ පාඨමාලාව සෑම බදාදා දිනකම පෙරවරු 8 සිට පෙරවරු 11 දක්වා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පවත්වන්නේ. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍යපාද වැලමිටියාවේ ඥානරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය සහිතව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 31 නමකගෙන් මීට මාස 2කට පමණ ඉහතදී මෙම පාඨමාලාව ආරම්භ කෙරුණා. ජාතික සංහිඳියාව ඇති කරලීම උදෙසා භාෂාමය අවහිරතාවයන් තුරන් කිරීම මෙන්ම බුද්ධ දර්ශනයේ හරය දමිළ බසින් පහදා දීම මගින් පවතින අනවබෝධයන් තුරන් කිරීමත් මෙලෙස දමිළ භාෂාවෙන් ධර්මදේශනා පැවැත්වීම සඳහා වූ භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීමේ පාඨමාලාවේ මූලික පරමාර්ථයයි.